What's up you guys? මම තිලංක රත්නායක මේ එපිසෝඩ් එක ඇවිල්ලා වෙනස් එපිසෝඩ් එකක්. මොකද මම අද ලංකාවේ පළවෙනි හිපොප් ෆ්‍රීස්ටයිල් බැටල් එක ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නවා රියැක්ෂන් එකක් එක්ක. ඉතින් මේ බැටල් එක ගැන කිව්වොත් එහෙනම් මේක කරේ සටිස් හේතිතන්ත්‍රි. big shout out to සතිස් sir. මොකද එයා ලංකාවේ හිපොප් ලොකු මෙන්ටර් කෙනෙක්. ඉතින් ලොකු ලීඩර්ෂිප් එකක් තියෙන මේ කෙනෙක්. ඉතින් අපි සර්ට හුඟක් රෙස්පෙක්ට් කරනවා. මොකද ඒ වගේ කාලෙක මේ වගේ කම්පිටිෂන් එකක් කිරීම පිළිබඳව ඉතින් කරන්න එයා තමයි ඉස්සලා මේකට මේ අඩිය තිබ්බේ. ඉතින් මේ බැටල් එක තමයි හැමදේටම මුල. ඉතින් මේ බැටල් එක තමයි හිපොප් ෆ්‍රීස්ටයිල් වේවා ඒ හැමදේටම පළවෙනි අඩිතාලම. ඒ කියන්නේ පළවෙනි ඕපන් එක හැමදේකම මුල කිව්වොත් මේ බැටල් එක හරියටම හරි. මොකද මේක 2014 ආවේ. ඉතින් ඒ කාලෙදි ලංකාවේ ඩාන්සින් බැටල් ගැන කතා කරොත් එහෙම ලංකාවේ බැටල් වලදී තිබ්බේ බී-බොයි විතරයි. ෆ්‍රීස්ටයිල් හිපොප් ඔපෙන් ලොකින් ඩබ් ස්ටෙප් කියලා වෙනම ආවේ නැහැ. හැමෝම බැටල් කරනවා කියලා කිව්වොත් එහෙම කෙලින් බල්ටි ගහ ගන්නවා, ඇටැක් කර ගන්නවා දෙපැත්තට බෙදිලා අන්න ඒ වගේ ඉතින් මියුසිකල් ෂෝස් වලින් අනම්මනම් ඔය DJ පාටිස් අනම්මනම් ඒ වලින් තමයි ඔය බැටල් ආවේ. ඉතින් ලංකාවේ වෙනම බැටල් එකක් කියලා ඕගනයිස් කරේ මෙන්න මේ The Challenge කියන බැටල් එක. ඉතින් සතිස් සර්ට අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. මොකද එයා තමයි මේක මේ ඕගනයිස් කරේ. ඉතින් big shout out to OG සතිස් හෙතිතන්ත්‍රි. ඉතින් මම මේ වීඩියෝ එක මේ බැටල් වීඩියෝ එක රියක්ෂන් එකක් විදිහට ඔයගොල්ලොත් එක්ක අද බෙදා ගන්නවා. ඉතින් මමත් මේකේ බැටල් කරනවා. ඉතින් මේකේ ඉන්න බැටල් කරන කට්ටිය කවුද කියලා බලමු. කොහොමද බැටල් කරන්නේ? ඒගොල්ලෝගේ ටෙක්නික්ස්, ඒ වගේම ඒ කාලෙදි කොහොමද මේගොල්ලෝගේ ගෲව් එක මේ සෝංග්ස් එක කොහොමද මේගොල්ලෝ මේ බැටල් කරන මේ මයින්ඩ්සෙට් එක කොහොමද බෙදාගත්තේ කියන එක මම මේ වීඩියෝ එකේ ඔයගොල්ලොත් එක්ක අද බෙදා ගන්නවා. I think ලංකාවේ පළවෙනි hip hop freestyle battle එක ඒ වෙලේ ක්‍රවුඩ් එක කෑ ගහනවා. ඒ වෙලේ ඒ අයිසොලේෂන් පාර්ට් එකේදී කට්ටිය කෑ ගහනවා. මොකද මෙතන ඉන්නේ ඔව් මේ මගේ රවුන්ඩ් එක සතිස්ස ඉන්නවා, කෙවින් නුගාරා ඉන්නවා. මේ මෙයා ෆොරින් ජජ් කෙනෙක්. මේ ලේඩි මට යාගේ නම් මතක නෑ. මේ හෝස් කරන එක්කෙනා මේ MC කරන කෙනත් මේ හුඟක් ෆේමස්. එයා ඇක්ටර් කෙනෙක් මං හිතන්නේ මට මතක විදියට. ඔව්. ඒගොල්ලෝ ඉන්නේ මේ. රයිට්. අපි බලමු. අම්මෝ මේ නපාස් ෂෙරීෆ් මේ මෙයා මාර හෙවි ඩබ් ස්ටෙප් ඩාන්සර් කෙනෙක්. ඉතින් මමයි නපාසු තමයි මෙතන මේ බැටල් එක යන්නේ. මෙතන මම මේ එන්න කියනවා කෝල් අවුට් කරනවා ඇවිල්ලා දාන්න කියලා. මේ ඒ කාලේ මම දැම්මේ පූමා දෙකක් මට මතක විදියට. ඔව් මේක දාන් ඉන්නේ. සහ ඩෝප් කැප් එක නිවීරා. මේ මම true to the game මුලින් ඉඳලා සහ මේ anyway මේ නවාස් මාරයි. නවාස් මාර මේ ස්පීඩ් එකක් තියෙන ඒ වගේම මාර මේ capable ඩබ් ස්ටෙප් ඩාන්සර් කෙනෙක්. so yes බලමු. මේකේ මේ කොලිටිය එක ගැන කියන්න ඕනේ. මේ කොලිටි නෑ වැඩි එච්චර. මොකද මේක තියෙන්නේ ඔව් මේ වගේ කොලිටි එක. මේක ඇවිල්ලා Sony පොඩි කැම්මේකින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. මොකද 2012 13 කියලා කියන්නේ වැඩිය මේ ලොකු ටෙක්නෝලජි එකක් තිබ්බ කාලයක් නෙවෙයි. මේ සමනෙන් ෆෝන් නැහැ. ෆෝන්ස් වලින් රෙකෝඩ් කරන්න බෑ. මේ කැම් එකෙන් වීඩියෝ කරපු එකක්. ඒ හින්දා මේ රෙසලූෂන්ස් පොඩ්ඩක් අඩු. right අපි වීඩියෝ එකට යමු.
මේ නවාස් ෂෙරීෆ්, let's go. එයාගේ මේ යාගම මේකක් ඔය ස්ටෙප් එකක් මූව් එකක් ඔය මෙහෙම මෙහෙම වේව් කරන එක සහ ඔය අතේ යටින් ගන්න එක පල්ලහැට යන එක මං මාර ආසයි පාට එකට. මට ට්‍රැක එක ඇද ඉන්න බෑ කෝම බ කොම ඩාස් කරනවා අරද ඕක මේ මට ඇත්තර මම ඔය අපි ඔය වෙලේ කිසිම මේ ප්ලෑන් එකක් නැතුව තමයි හැමෝම් බැටල් කරන්නේ මේ මාර හයිප එකත් තිබ්බේ වෙලාවේ සහොඟා කෝඩියන්ස මේ ඕක බලාගන්න පිටි ඉස්සරහිදන් එන්න සෙට් එකක් මේ ඔතනද හිටිය රැපර්ස්ලා හිටිය ඇක්ටර්ස්ලා හිටිය ඒකාලේ බැටල් කියල කියන්න මාර ලොකු තැනක් තිබ්බ මේ එකක් මේ ඩාන්ස් බැටල් කියල කියන්නේ ඕකේ රැපර්ස් ලයින් එකන්නේ කලාකාරය හුඟක් කොතන ඉන්නවා ඉතින් ඒගොල්ල තමයි ඔය කට්ටිය චිය කරන්නේ ඩාන්ස් කරද්දි එන සෙනගක් ඉන්නවා මේ දෙහිවල මේ කම්ප්‍රේෂන් එක තිබ්බේ ඉති මාර ඕඩියන්ස එකක් තිබ්බේ ඕඩියන්ස එකක් හිටියේ හිපොප්පල්ට ආදරය කරන මිනිස්සු හුඟා කොතන ඉන්නවා මේ ඉතින් ඕගොල්ල ඒගොල්ල තමයි ඔය චිය කරන්නේ ඔතන ඒ පැත්ති නම් තමයි ඔය වීඩියෝ කරන්නේ ඊළඟට දීමන්ත වර්සස් මයිකි අද සුපිරි දීමන්ත කියල කියන්නේ මාර ටැලන්ටඩ් ඇනිමේෂන් මාර පොප් එකක් තියෙන ඒවගේම මාර ටෙක්නිකලි ඩාන්ස් කරන කෙනෙක් ඒ වගේම මයිකි ඒ වගේම ලොකින් ඒ වගේම ඩබ් ස්ටෙප් ඇනිමේෂන් ඒ රොබෝටික් එක මේ ඩාන්ස් කරන සුපිරිම ඩාන්සගෙනෙක් ඉතින් මයිකි ගැන දන්නවන කියන්න ඕන්න නෑන ඉතින් මයිකි දීමන්ත ඊළඟ බැටල් එක යිස්කෝ විනි මාර ෆනි මූමන්ස් දානවා පනි අයිටම් දානවා වාර ඒක කොහොමත් තිබ්බා මේ දීමන්ත ඒ සීන් එක කොහොමත් ඉන්නවා මේ ස්ටාර්ට් එකේම පොඩි ජිගල් එකක් දාලා තමයි ෆ්ලෝ එකට එන්නේ let's go ඒ බීට් එක බලන්න බීට් එකයි ඒ මූමන්ට් එකයි බලන්න මොටරයි දාගින්න බුල්ස් කැප් එක අයෝ බ්ලවෙනන් starting boom toe spin එක on point let's go Mikey gliding glide එකෙන් එන්නේ flow එකට let's get it that's basic this is popping nigga yeah
ග්‍රිප් එක කොහොමද? ඔබේ කැප් එක දාලා වයිට් ස්නීකර්ස් දාලා ෆුල් බ්ලැක් awesome dude. Isolation. No. Game. Twist of legs with some variations. Toy man. Then locking එනවා. So. Fine. නෙක්ස්ට් මමයි තව කවුද මෙයාගේ නම් මතක නෑ මට මේ බොයිගේ නම මතක නෑ එයා දැන් ඩාන්ස් කරන්න මන් දන්න විදිහට මම මේ වීඩියෝ කරන්න දැන් මේ 2026නේ ඉතින් මේ බොයි මම දැක්කෙම නෑ ඒ කාලෙදි හිටියා අවුරුදු 5ක් මිට 2018 19 කාලේ වෙනකම් එයා ඩාන්ස් කරා ඊට පස්සේ අප්ඩේට් එකක් නැහැ මට එයාගේ නම මතක නැහැ මේ anyway මමයි එයයි ඩාන්ස් කරන්නේ මේ මගේ රවුන්ඩ් එක let's go toes look at the toes හරිද ඒක heavy පාර ඒක සද්දෙකුත් ඇහුණා let's go big ඒ කාලේ කොහමද ඒ පවර් මූව්ස් එනකොට සහ අර යුනික් ස්ටෙප්ස් මූව්මන්ට්ස් කරනකොට ක්‍රවුඩ් එක මාර චියර් කරනවා මං ඉස්සෙල්ලා කිව්වා වගේ වෙනම ඔඩියන්ස් එකක් මෙතන ඉන්නේ ඇක්ටර්ස්ලා සිංගර්ස්ලා රැපර්ස්ලා මාර ඔඩියන්ස් එකක් ඉන්නේ ඉතින් ඒගොල්ලෝ මාර හයිප් එකකින් එතන ලොකු චියර් එකක් ඇහෙනවා උතන ඒකයි හුඟක් උතන මේකේ මේ කැම් එකේ සහ මේකේ මේ හුඟක් රෙසලූෂන් නැහැ සවුන්ඩ්ස් ඇහෙන්නේ නැහැ හරියට ඒ සද්දේ අපිට ඇහෙන්නේ නැහැ ඒකයි ගොඩක් අර දෙදරනවා වගේ සද්දයක් ඇහෙන්නේ ඉතින් ලොකු චියර් එකක් එනවා උතන හැම ඩාන්සර් කෙනෙක්ටම සහ ස්පෙෂලි යුනික් මූව්මන්ට්ස් කරනකොට යුනික් මූව්ස් කරනකොට කට්ටිය මාර චියර් එකක් දෙන්නේ ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති right let's go මට මෙයාගේ නම මතක නැහැනේ මතක දෙන්නේ නැහැ good dancer ඒ කාලේ ඩ්‍රිප් එක බලන්න ඒ කාලේ ස්ටයිල් එක ඒ කාලේ ෆැෂන් එක ඒ ස්වැග් එක කට්ටිය අඳින විදිය මාර යුනික් ඒ කියන්නේ හැමෝටම වෙනස්ම වුණු මේ ස්ටයිල් එකක් තියෙන්නේ වෙනස්ම මේ ඕර එකක් තියෙන්නේ good days bro days great days අදිස්ස එන සිද්ධියෙන් බලන් ඉන්නවා
let's go. මම මේ දාන්නේ ට්‍රක් ෆිට් එකක්. ට්‍රක් ෆිට් කවුද ගෙනාවේ? ලිල් වේන්ගේ බ්‍රෑන්ඩ් එකක්. ඒ කාලේ ඔය ලොං ස්ලීව් ඒ කියන්නේ අද්දිගට ෂර්ට් එක ඇඳලා ස්නැප් බෑක් එක දාලා ෆිටඩ් ඩෙනිම් එක ඇඳාම මාර ඩබ් ස්ටෙප් වයිබ් එක සහ ඒක අරන් ආව ඇත්තටම මාකස් කොට්ලා අයි ග්ලයිඩ්ලා බ්ලූ ප්‍රින්ට්ලා ඒ ඕරා එකේ ඉතින් අපි ඒ කාලේ ඩාන්ස් කරද්දි ඒගොල්ලොත් එහෙම ඇමරිකන් ඩාන්සර්ස්ලා ඉතින් ඒගොල්ලෝ එහෙන් ග්‍රෝ වෙනවා අපි මෙහෙන් ග්‍රෝ වෙනවා ඉතින් අපි අපේ ඩ්‍රිප් එක අපේ ස්ටයිල් එකත් එක්ක නොව තමයි ආවේ ඉතින් ඔතන නපාස් ඇඳගෙන ඉන්නේ ඒ විදියට බිග් සැලූට් නපාස් that beat ඒක අල්ලනවා නපාස් මාර ලස්සනට කවුද මේ ඉන්නේ දිනුදු ඉන්නේ දිනුදු ෂේන් ජයවීර මේ දිනුදු ෂේන් ජයවීර හරිද මාර ෆනි රොබෝටික් ඇනිමේෂන් ඩාන්ස කෙනෙක් මාර ටැලන්ටඩ් දැන් එයා ඇක්ට් කරනවා ඩාන්සිනුත් කරනවා දැන් හුඟක්ම එයා රඟපාන වැඩ ඒ කලා වැඩවලට බැහැලා ඉන්නේ ඉතින් බලන්න එයාගේ මේ එතකොට හුඟක් චූටිද අපි හැමෝම හුඟක් චූටිද 2014 කියලා කියන්නේ දැන් අපේ වයසත් එක බලනකොට මේක හුඟක් අපි අපේ හුඟක් චූටි කාලේ මේ බැටල් එක අපි මේ බැටල් කරන්නේ ඉතින් බලන්න ඒ කාලේ කොහොමද ටෙක්නික්ස් කොහොමද ඒ කාලේ කොහොමද ටෙක්නික්ස් කොහොමද කරන්නේ කියලා right go beat එක popping what දිරිදු ඔයගේ වැඩ කරනවා මාර ඒ කියන්නේ ලොකු මූව්ස් ටිකක් දානවා හරිද දාලා ඊට පස්සේ මැද්දෙන් මාර ෆනි අයිටම් ටිකක් දානවා ඒක මාර සෙට් අදටත් එහෙමයි ඩාන්ස් කරද්දි සිද්ධිය ඩාන්ස් කරනවා වගේම ඒ වගේම මාර සිනමැටික් වයිබ් එකක් තියෙන්නේ ඩයල් එක නටනකොට Indian step ඒ රිවර්ස් රිජෙක්ට් එක ජර්ක් ඒ ස්ටෙප් එක මාර සෙට් මොකද එයා විතරයි ඔය කම්පිටිෂන් එක ඔය ස්ටෙප්ස් ටික දාන්නේ ඔය රිජෙක්ට් එකයි ඒ ටික awesome brother second round
tracks. Second round. Tracks. Mara unique. Mara set. මාර මේකක් තියෙන ගරුප එකක් තියෙන ස්ටක්ස් ටිකක් දාන්න සතිස්ස යා තමයි ඔය ප්ලේලිස්ට් එක ඇවිල්ලා මේ ඔයාලට පේන ඇති කම්පිටිෂන් එක මෙයා මෙහෙම කර සවුන්ඩ් අඩු කරන්න කියනවා වැඩි කරන්න කියනවා එයා තමයි ඔක්කොම කෝඩිනේට් කරන්නේ ජජ් කරනවා මේ දෙකම කරනවා legend legend let's go Napas let's go Napas that's dope මෙයා සාමාන්‍යයෙන් දැන් මේක ඇවිල්ලා මෙතන මේ ඩාන්ස් කරන්නේ කිසිම ප්ලෑන් එකක් නැතුව. හරිද? එතකොට මේකෙදී මෙයා මේ කරන මූවමන්ට්ස් වලට මෙයාගේ මූවමන්ට්ස් මාර ක්ලීන්. හරිද? මෙතන ප්ලෑන් එකක් නැතුව නෙවෙන්නේ. ඉතින් මේ ඩාන්ස් කරද්දී සාමාන්‍යයෙන් බේසික්ලි හැමදේම ටෙක්නිකලි හරියටම වෙනවා අඩුයි. සාමාන්‍යයෙන් අපි හැමෝම ඩාන්ස් කරද්දී බැටල් කරද්දී මම මේ කතා කරන්නේ. හරිද? නැතුව ඕගොල්ලෝ පර්ෆෝම් කරද්දී ෂෝකේස් වල එහෙම නැත්නම් පොෆෝමිං ආර්ට් වල එහෙම දෙයක් ගැන නෙවෙයි මම කතා කරන්නේ මේ බැටල් ගැන කතා කරන්නේ. එතනදී මෙයාගේ මේ වේව්ස් අනම්මනම් ඒවා මාර සෙට්. මොකද නවාස්ගේ මාර මේ ටෙක්නිකලි මේ මාර මූව්ස් ටිකක් තිබ්බා ඔය වේව්ස් එක්ක යන. එයා ඒ ටික කරනවා මෙතන මාර සෙට් නවාස්. yes second and third and the crowd එක කෑ ගහනවා cheer කරනවා they know come on ඒ ඉන්ට්‍රස් එක කොහොමද wah good damn shit ඔය ග්ලිච් වෙන පාර්ට් එක දිනදුගේ තිබ්බ මේක හරිද එයාට විතරක් ඒක ආවෙනක වුණු ඒ මූවමන්ට් එකගේ මූව්ස් ටිකක් මෙහෙම කරලා ග්ලිච් කරන එක අපි ඉස්සර වීරුත් කරනවා මේ ළඟට ආවට පස්සේ ඔහොම කර මාර ලස්සනයි ඒ එන්ඩින් එහෙම කොහොමද ඒ පාට් රොබෝටික් ඒ අයිසොලේෂන්ස් මාර ක්ලීන් දිනිදු you bro fire වේ මමයි මයිකි
Let's go, Mikey. Me drop. Let's go. ඒ ෂූ එක මාර ස්ටයිල් එකක් තිබ්බේ අරද අපි බැටල් කරද්දි බැටල් අපි ප්ලේ කරන්නේ බැටල් වල ඒ කියන්නේ අපි ජෝක් කරන්නේ බැටල් වල දැන් හිතන්නකෝ මම අපි ඇත්තටම බ්‍රදර්ස්ලා අපි ඇත්තටම සහෝදරයෝ වගේ මමයි මයිකි අපි නමුත් බැටල් කරන වෙලාව අපි බැටල් කරන්නේ ඒක එතෙන්ට ඉන්වෝල් කරගන්න නැහැ මොකද බැටල් කරද්දී හිතන්න මගේ මම අවුරුදු 5ක ළමයෙක් එක්ක බැටල් කරනවා කියලා එහෙම නැත්නම් අවුරුදු 50ක කෙනෙක් එක්ක මම අනේ මෙයා චූටි අනේ මෙයා වයසයි කිය කී ඉන්න කෙනෙක් නෙවෙයි ඉන්න අය නෙවෙයි අපි බැටල් නම් බැටල් අපි ප්ලේ කරන්නේ නැහැ බැටල් ඇතුලේ මොකද බැටල් කියලා කියන්නේ බැටල් එකක් නැතුව ඒක ප්ලේ කර හුරතල් දෙවි එහෙම කරන සීන් එකක් නෙමෙයි ඉන්න ගේම් නම් ගේම් ඔන් ගේම් එකේ ඉන්නේ මේ රවුන්ඩ් 2 let's go අපේ මයිකි අපි මයිකිලා අපි කොහොමවත් මේ මෙන්ටැලිටි එකේ ඉන්නේ කොහොමවත් අපි no jokes we full අපි සිද්ධියේ ඉන්නේ round 2 let's go alright ඒකට මං හිතලා ලැබේ කරේ ඇත්තටම මට මම දැන් මූව්මන්ට් එක කරද්දි මතක් වුණේ එහෙම මම අර කාන්දමක් වගේ එහෙම සීන් එකක් මම කරා මතකයි ඒක මගේ ඔළුවේ තිබ්බා දැන් තමයි මතක් වුණේ මේ මං ඒ වගේ ස්ටෙප් එකක් කරා නේද කියලා damn bro okay okay ඒ වේව එක ආපස්සට යනවා මම මේ හිතාගන්න මේ මමද මේ ඩාන්ස් කරන්නේ මමද මේවා කරේ කියලා starting glitch ඔතන මට එන්න බැරි වෙනවා පල්ලහැට ගිහිල්ලා ආයේ ඒ ගැම්මෙන් එන්න බැරි වෙනවා මට මතකයි ඔව් මොකද මට ඒක වෙලා තියෙනවා කලිනුත් එහෙම සීන් එකක් වෙලා තියෙනවා දැන් කැප් එක වටනවානේ කැප් එක ගන්නවත් ඕනේ හරිද බීට් එකට යන්නත් ඕනේ නැත්තම් පොයින්ට්ස් කැපෙනවා ඒ නිසා මම ආයේ රිපීට් කර තමයි කැප් එක ගත්තේ එතන පොඩ්ඩක් අර වැටෙන එක පොඩ්ඩක් ඩිස්මිස් වෙනවා එතනින් in the shape මගේ කොන්්ඩේ රයි් ඊළඟට තරු වියස් නපා ෂෙරී ස්කෝ guys that's basic right
Let's go, Taru. Hey, I'm coming in, coming in. Napas, mar vibe begille. Oh, hey. Oh. ඒක බලනකොට මේ මට තේරෙන්නේ මාර රිච් හිපොප්. ඉතින් මේ ඒ කාලේ 2014 කියලා කියන්නේ මේ ඩ්‍රිප් එක මේ ස්ටයිල් එක මාර සෙට් මාර සීන් එකක් තිබ්බේ. ඒ ඒ let's go. Let's go round 2. Look at that. Vibrate එක. Taru, great dancer. Wow. Basic. Let's bounce, 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 bounce. Oh. Oh. That's dope. That's dope. මාර සෙට් එක. Alright. ඒක නම් මාර සෙට් බර්න් හරිද? ඒක ෆුල් බර්න් අවුට් එකක්. It's gonna pass. තාරු ඒ වෙලේ දැම්මා. තාරු රවුන්ඩ් දෙකේම වින් මට මතකයි. ඉතින් ඒ බැටල් එකේ තව එපිසෝඩ් එකක් තියෙන්න ඕනේ, තව සෙට් එකක් දෙන්න ඕනේ. මොකද මේ ඒකේ ෆයිනල් ඔය සෙමි ෆයිනල් ආවේ මේ වීඩියෝ එක. ඉතින් මේකේ ෆයිනල් වීඩියෝ එක මම හෙව්වා, මට හම්බුන්නේ. බලමු අපි ඉදිරියේදී හම්බුනොත් එහෙම ඔයගොල්ලන්ට අරන් එන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ ෆයිනල් එන්නේ. ඒක මාර ගේමක් ආවා. ඉතින් මමයි තාරුයි තමයි ෆයිනල් ආවේ. ඉතින් මේ කම්පිටිෂන් වින් කරේ මම. මාර පවෆුල්, ඒ වගේම මාර එඩියුකේටඩ්, ඒ වගේම මාර පීක් එකක්, මාර මේ ගැම්මක් තිබ්බ කම්පිටිෂන් එකක් ඔය බැටල් එක, ඔය ඩාන්ස් කම්පිටිෂන් එක. මොකද ඒ කාලේදී මේ වගේ කම්පිටිෂන් එකක් වුණේ පළවෙනි පාරට. ඉතින් මේක තමයි හැම දෙයකම මුල. ඉතින් දැන් ඉන්නේ ඩාන්සර්ස්ලාට මේක ලොකු ඉන්ස්පිරේෂන් එකක්. මේක ලොකු ලංකාවේ මෙන්න මේකයි පටන් ගැම්ම කියලා බය නැතුව පෙන්වන්න පුළුවන්. හිපොප් ඩාන්සින්, හිපොප් බැටල්, ඩාන්ස් බැටල් මෙහෙමයි කියලා. ඉතින් මෙතනදී නෆාස්, ඒ වගේම දීමන්ත, මයිකි, තරු, මම, දිනිදු, තව ඩාන්සර්ස්ලා ඉන්නවා.
ඉතින් අපි තමයි සෙමි ෆයිනල් ඇවිල්ලා ඊට පස්සේ ෆයිනල් ඇවිල්ලා ඔහොම ආවේ. හොඳ ඩාන්සර්ස්ලා අදටත් සමහරක් අය ඩාන්ස් කරනවා. ඒගොල්ලෝ ග්‍රේට් ඩාන්සර්ස්ලා. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වීඩියෝස් මං අරන් එන්නම්. ඉතින් මේ channel එකේ ඩාන්සින් පිළිබඳ හුඟක් දේවල් වෙනවා. සහ වෙනම ප්‍රොඩක්ෂන් එකක් තමයි මේ channel එක කරන්නේ. ඉතින් මේ channel එකේ ඉදිරියේදී ඩාන්සින් පිළිබඳව සහ ලංකාවේ හිප් හොප් ඉන්ඩස්ට්‍රි එක පිළිබඳව ගොඩාක් ලොකු දේවල් වෙනවා. ඉතින් රැඳිලා ඉන්න මේ channel එකත් එක්ක ඉතින් මම තිරංග රත්නායක මේ ඕගොල්ලන්ට අරන් ආවේ ලංකාවේ පළවෙනි හිප් හොප් ෆ්‍රීස්ටයිල් ඩාන්ස් බැටල් එක. ඉතින් මේක තමයි ඔක්කොම ඕජිස්ලා හිටියේ. ඉතින් ඊට පස්සේ තමයි අනිත් හැම ඕජි කෙනෙක් මෙන්න මේ බැටල් එකෙන් පස්සේ. ඉතින් මේ බැටල් එක ඕගොල්ලොන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. then කට්ටියටම God bless you. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. then මම තිරංග රත්නායක West Side